ඉතින් මගේ යාළුවනේ කොහොමද ඔයාලට අද අපි බලන්නේ Black Panther Wakanda Forever කියන මූවි එක. SL Movie Episode channel එක subscribe කරලම කතාව බලමු. මූවි එක පටන් ගද්දි පෙන්නනවා ශූරි වකණ්ඩා වල ඖෂධ පැලෑටිය නැවත නිර්මාණය කරන්න උත්සාහ කරනවා කියලා. ජටකා වකණ්ඩා වල තිබුණ සියලුම ඖෂධ පැලෑටි පුළුස්වා දැම්මු නිසා වකණ්ඩා වල දැන් මේ ඖෂධ පැලෑටිය නැහැ. මේ වෙලාවේ චාලා ජීවිතයත් මරණයත් අතරයි ඉන්නේ. මේ ඖෂධ පැලෑටියට විතරයි පුළුවන් චාලව සුව කරන්න. ඒ නිසයි ශූරි ඖෂධ පැලෑටිය නැවත නිර්මාණය කරන්න මෙච්චර මහන්සි වෙන්නේ. කොහොම වුණත් අවසානයේදී ශූරිට මේ පැලෑටිය නිර්මාණය කරගන්න බැරි වෙනවා. රමුණ්ඩා රැජින ශූරි ළඟට ඇවිත් කියනවා චාලා මිය ගියා කියලා. මුළු වකණ්ඩාවම චාලාගේ මරණය නිසා හුඟක් දුකටපත් වෙලා ඉන්නේ. අවසානයේදී මෙයාලා චාලාට අවසන් ගෞරව දක්වලා අවසන් කටයුතු සිද්ධ කරනවා. මේ විදිහට වකණ්ඩාවේ රජු වගේම බ්ලැක් පැන්තර්ගේ මරණය සිද්ධ වෙලා තියෙනවා. මෙහෙම වසරක් ගෙවිලා යනවා. රමුණ්ඩා රැජින යනවා එක්සත් ජාතීන්ගේ රැස්වීමකට. මේ රැස්වීමේදී රමුණ්ඩා රැජිනට බලපෑම් මෙල්ල වෙනවා පිටත ලෝකයක් සමග වයිබ්‍රේනියම් බෙදා ගන්න කියලා. ඒකට හේතුව තමයි චාලා මිය යන්න කලින් එයා පොරොන්දු වුණා වයිබ්‍රේනියම් පිටත ලෝකයට දෙන්න. මේ වෙලාවේ රමුණ්ඩා රැජින වකණ්ඩාවල තියෙන වයිබ්‍රේනියම් අනිත් රාජ්‍යයන් සමග බෙදා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. මොකද එයා දන්නවා මෙයාලා වයිබ්‍රේනියම් වැරදි විදිහට පාවිච්චි කරනවා කියලා. මේ සිද්ධිය සහ මෙයාලගේ ආරක්ෂකයා වුණ බ්ලැක් පැන්තර් දන්නේ නැති නිසා මෙයා මේක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මේ වෙලාවේ මෙයා කියනවා බ්ලැක් පැන්තර් නැති වුණාට මෙයාලා දුර්වල නැහැ කියලා. මෙයාලට දැන් වැදගත් යුද්ධ කරන්න නම් නෙවෙයි. මෙයාලගේ වයිබ්‍රේනියම් ආරක්ෂා කරගන්න එක. මේ වෙනුවෙන් මෙයාලා සියලුම තාක්ෂණය මේ සඳහා යොදවනවා. මෙයා මේකට සාක්ෂියක් විදියට ඔකායෝ සහ ඩොරා වකණ්ඩාවලට ඇතුළු වෙලා වයිබ්‍රේනියම් හොරකම් කරන්න හැදුව ප්‍රංශ හමුදාවේ සෙබළු අත්අඩංගුවට අරන් මෙතනට රැගෙන එනවා. මේ වෙලාවේ රැජින කියනවා වකණ්ඩාව කොයිම විදිහකින්වත් අවතක්සේරු කරන්න එපා කියලා. ඒ වගේම රැජින කියනවා වයිබ්‍රේනියම් නීති විරුද්ධ විදියට භාවිතා කරන්න ඇය ඉඩ දෙන්නේ නැහැ කියලා. රාත්‍රියේදී CIA නියෝජිතයන් ඇට්ලාන්ටික් සාගරේ වයිබ්‍රේනියම් ඩිටෙක්ටර් එකක් පාවිච්චි කරලා අලුතෙන් වයිබ්‍රේනියම් සොයනවා. මොවුන්ට පුළුවන් වෙනවා මුහුදු පතුලේ අලුතෙන් වයිබ්‍රේනියම් තියෙනවා කියලා සොයාගන්න. මෙතන ප්‍රධානියා කිම්දුම්කරුවන්ට කියනවා පතුලටම ගිහින් මේක බලන්න කියලා. හැබැයි පතුලට ගිය කිම්දුම්කරුවන් ටික වෙලාවක් යද්දි අතුරුදහන් වෙලා යනවා. ටික වෙලාවක් යද්දි මෙයාලට සාගරයෙන් අමුතු ගායනයක් ඇහෙන්න පටන් ගන්නවා. මේ ගායනය ඇහුණ සියලු දෙනා මෝහණය වෙලා මුහුදට පයින්න පටන් ගන්නවා. මේ වෙලාවේ එකපාරටම නැවට ගොඩ වුණ නිල් පාට සමක් තියෙන අමුතුදී මිනිස්සු වගේක් නැවේ ඉන්න CIA නිලධාරීන්ව මරා දාන්න පටන් ගන්නවා. මේ සිද්ධියෙන් මෙතන ඉන්න CIA නිලධාරීන් සියලු දෙනා මිය යනවා. මේ සිද්ධියෙන් පස්සේ CIA එකකින් හිතන්නේ වකණ්ඩාව තමයි මේ කළේ කියලා. ඒ නිසා මෙයාලා වකණ්ඩා වලට සම්පූර්ණ වරද්ද පටවනවා. රාත්‍රියේදී රමුණ්ඩා රැජින ශූරියෙන් අහනවා එයා ළඟ තියෙන සුදු පාට රෙද්ද පුළුස්සා දාන්නේ නැද්ද කියලා. මේ සුදු පාට සලුව පුළුස්සා දැම්මෙන් අදහස් කරන්නේ ශූරි එයාගේ සහෝදරයා වුණ චල්ලාගේ මරණය පිළිගත්තා කියලා. මොනවා වුණත් ශූරි තාම එයාගේ මරණය පිළිගන්න කැමති නෑ. ඒ නිසා මෙයා ඒක පුළුස්සන්නේ නෑ. එකපාරම මෙයාලගේ ඉස්සරහා තියෙන ජලයෙන් කවුරු හරි මතුවෙනවා පේනවා. මේ තමාර CIA නිලධාරීන්ට පහර දුන්න කට්ටියගේ නායකයා වුණ නමෝර්. මේ වෙලාවේ රමුණ්ඩා රැජින සහ ශූරි පුදුම වෙලා මෙයාලගේ තියෙන ආරක්ෂක පද්ධතියෙන් මෙයාලා කොහොමද ඇතුළු වුනේ කියලා. නමෝර් මෙතනට ඇවිත් කියනවා වයිබ්‍රේනියම් පිටත ලෝකයට දෙන්න මෙයාලත් විරුද්ධයි කියලා. ඒ වගේම මෙයා වකණ්ඩාවට වගේම චාලාටත් බයින්න පටන් ගන්නවා. මෙයා කියන්නේ චාලා නිසා තමයි බාහිර ලෝකය වයිබ්‍රේනියම් ගැන දැනගත්තේ කියලා. ඒ නිසා තමයි මිනිස්සු වයිබ්‍රේනියම් සොයන්න පටන් ගත්තේ කියලා. සාගර පතුලේ තියෙන වයිබ්‍රේනියම් පව දැන් පිටත ලෝකයෙන් බේරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ කියලා නමෝර් මෙයාලට කියනවා. මෙයා කියන විදියට වකණ්ඩා වලට වඩා පොඩි වයිබ්‍රේනියම් පතලක් සාගර පතුලේ තියෙනවා. මෙයා මේ වෙලාවේ රැජිනට කියන්නේ වයිබ්‍රේනියම් ඩිටෙක්ටර් එක හදපු සයන්ටිස්ට්ව හොයාගන්න කියලා. මෙයා කියන්නේ මේක හදපු කෙනාව මෙයාලා අල්ලගන්න ඕනි කියලා. රමුණ්ඩා රැජින මේක කළේ නැත්නම් නමෝර් කියනවා එයාගේ හමුදාව වකණ්ඩාවට පහර දෙනවා කියලා. ඊළඟ දවසේ ශූරි සහ ඔකායෝ මේක හොයන්න පිටත් වෙනවා. මෙයාලා මුලින්ම කරන්නේ නියෝජිත රෝස්ව හම්බෙන්න යන එක. මෙයාලට ඕන කරන්නේ නමෝර් විසින් කියපු කෙනා කවුද කියලා හොයාගන්න එක. නියෝජිත රෝස් මෙයාලට කියන්නේ මේක හොයාගත්තේ වෙන කවුරුත් නෙවෙයි. MIT විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් කියලා. එයාගේ නම රිරි විලියම්සන්. ශූරි මේ වෙලාවේ මෙයාව හම්බෙන්න එයාගේ විශ්වවිද්‍යාලයට යනවා.
ඇයව හම්බෙන ශූරි මෙයාට කියනවා වකණ්ඩාවට යමු කියලා. ඒත් මෙයා කියනවා වකණ්ඩාවට යන්න කලින් එයාගේ බඩු ටික පැක් කරගන්න ඕනි කියලා. ඉතින් මේ නිසා ශූරි සහ ඔකායෝ එයා ඉන්න තැනට යනවා. මෙතන තමා මෙයා මෙයාගේ පරීක්ෂණ සිද්ධ කරලා තියෙන්නේ. මෙයා මෙයාගේ බඩු ටික පැක් කරන වෙලාවේ ශූරි සහ ඔකායෝ පුදුම වෙනවා. මෙයා මෙතන කරලා තියෙන වැඩ ටික දැකලා. මෙයාලා මෙතනින් යන්න හදද්දි මෙතනට FBI නිලධාරීන් ඇවිත් මෙතන වට කරගන්නවා. මේ වෙලාවේදී ශූරි බයික් එකක් පාවිච්චි කරලා මෙතනින් පැනලා යනවා. ඒ වගේම ඔකායෝ රිරීගේ කාර් එකත් පාවිච්චි කරලා මෙතනින් පැන ගන්නවා. අවසානයේදී රිරී අමුතු යකඩැන්ඩුවක් ඇඳලා ඒකෙන් මෙතනින් පැන ගන්නවා. තුන්දෙනාම FBI නිලධාරීන්ගෙන් බේරිලා පැනගත්තට පස්සේ තුන්දෙනාම හමු වෙනවා. මෙයාලා මෙහෙම යද්දි නමෝර්ගේ හමුදාව ඇවිත් මෙයාලට පහර දෙනවා. මේ වෙලාවේ මේ නිල් පාට හමුදාවේ නායකයන් වන අට්ලියා සහ නමෝරා මේ තුන්දෙනා පස්සෙන් ආව FBI නිලධාරීන්ව මරා දානවා. මේ FBI නිලධාරීන් මරා දැමීමෙන් පස්සේ මෙයාලා ඔකායෝ එක්ක සටන් කරන්න පටන් ගන්නවා. මෙතනදී ඔකායෝ මෙතන හිටිය අය හැමෝම එක්ක තනියම සටන් කරන්න බැරි නිසා ඒ අය ඉදිරියේ පරාජය වෙනවා. මේ නිසා මේ අය රිරීසා ශූරිව පැහැරගෙන මෙයාලගේ වතුරයට තියෙන රාජධානියට මෙයාලව අරගෙන යනවා. මේ රාජධානිය මේගොල්ලෝ හඳුන්වන්නේ ටලිකන් කියලා. මේ වෙනකොට ඔකායෝ එයාගේ ජීවිතේ බේරගෙන වකණ්ඩාවට ඇවිත් රැජිනට සිද්ධ වුණ දේ කියනවා. ඔකායෝ කියනවා නමෝර්ගේ හමුදාව සමග සටන් කළත් ඇය අවසානයේදී පරාදුනා කියලා. ශූරිව ඔවුන් අරන් ගියා කියලත් ඇය කියනවා. හැබැයි රැජින මේ දේවල් නිසා කේන්ති අරන් කියනවා ඔබේ රාජකාරිය ශූරිව ආරක්ෂා කරන එක කියලා. මේ සිද්ධිය නිසා රැජින ඔකායෝව ඩොරලොච් එකෙන් නිරපනවා. ඊට පස්සේ රමුණ්ඩා රැජින යනවා හයිටි වල ජීවත් වෙන නේකියා හම්බෙන්න. රැජින නේකියාට කියනවා ශූරිය පෑරගෙන කියලා. රැජින නේකියාගෙන් උදව් ඉල්ලනවා ශූරියව නැවත බේරගන්න. කොහොම හරි නේකියාට පුළුවන් වෙනවා ටලිකන් රාජධානිය ගැන තොරතුරු හොයාගන්න. මෙයාගේ ගමේ ඉන්න අයගෙන් තමයි මෙයා මේ දේවල් දැනගන්නේ. මේ වෙලාවේදී ශූරි අරගෙන යනවා නමෝරු හම්බෙන්න. නමෝර් මේ වෙලාවේ එයාගේ කතාව ශූරිට කියනවා. නමෝර් කියන්නේ අවුරුදු 100කටත් වඩා වයස කෙනෙක්. මෙයාගේ අම්මා ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දි ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ ගොඩබිම. හැබැයි ඇය භයානක රෝගයක් වැළඳිලා ඉඳලා තියෙන්නේ. ඉතින් මේ නිසා මෙයාට සහ මෙයාගේ පවුලේ අයට මූදු පතුලේ හැදෙන පැලෑටියකින් හදන බෙහෙතක් බොන්න දෙනවා. මේක වකණ්ඩාවේ ඖෂධයට සමාන වුණත් මේක නිල් පාටයි. මේ අය මේක බිව්වට පස්සේ මෙයාලට සිහි නැති වෙනවා. මෙයාලා ආයෙත් අවදි වෙලා බැලුවම මෙයාලා දකිනවා මෙයාලගේ හැම නිල් පාටයි කියලා. ඒ වගේම මෙයාලට ගොඩිමිදි හුස්ම ගන්නත් බෑ. මේක නිසා මෙයාලා මුහුදට යනවා. මුහුදේ ජීවත් වෙන කාලෙත් තමයි මෙයාට නමෝරෝ ඉපදිලා තියෙන්නේ. එයා තමා මේ සිදුවීමෙන් පස්සේ මෙයාලට ඉපදුන පළවෙනි ළමයා. මේ ඖෂධය නිසා නමෝර්ට සුපිරි බලයක් ලැබිලා. නමෝගේ කකුල්වල පියාපත් පිහිටලා තියෙනවා. මෙයාගේ අම්මගේ අවසන් නිල්ලින් වෙලා තියෙන්නේ එයා මිය ගියාම එයාගේ ශරීරය එයාගේ ගමේ වලලන්න කියලා. ඉතින් මේ දේ නිසා නමෝර් සහ තවත් කීප දෙනෙක් මව භූමි දානය කරන්න ගොඩබිමට පිටත් වෙනවා. හැබැයි මෙයාලා ගොඩබිමට ආවම තමා දකින්නේ එයාලගේ ගමට වෙලා තියෙන විනාශය. ඉස්පාඤ්ඤ හමුදාව මෙයාලගේ ගමේ හිටිය මිනිස්සුන්ව වහල් සේවයට පත් කරලා. නමෝර්ට මේ දේ දැකලා ගොඩක් තරහ යන අතර එයා මේ හමුදාව ඔක්කොම මරලා දානවා. මේ සිද්ධිය නිසා නමෝර් මිනිස්සුන්ට වෛර කරනවා. මේ දේ නිසා ලෝකේ ඉන්න මිනිස්සුන්ව පාලනය කරන්න ඕනේ කියලා නමෝර්ට හිතෙනවා. මෙයා මේ වෙලාවේ වකණ්ඩා වලින් ඉල්ලන්නේ දෙගොල්ලෝ එකතු වෙලා වැඩ කරමු කියලා. ඒ වගේම මෙයා කියනවා වකණ්ඩාව මේ දේ සිද්ධ කළේ නැත්නම් එයාලා පහර දෙන පළවෙනි කට්ටිය වකණ්ඩාව වෙනවා කියලා. පස්සේ නමෝර් ශූරිට කියනවා මෙයාලගේ රාජධානිය බරන්න යමු කියලා. මේ වෙලාවේ නමෝර් ශූරිට බේස්ලට් එකක් තෑගි කරනවා. ඒකට හේතුව තමා ශූරි තමා මෙයාලගේ රාජධානිය මුලින්ම දැක්ක පළවෙනි මිනිසා. මෙයාලගේ මේ රාජධානිය ඉතාමත් ලස්සන තැනක් කියලා පේනවා. මේ අතරතුර රමුණ්ඩා රැජිනකින් ඇමතුමක් එනවා. ඉතින් මේ නිසා නමෝර් තීරණය කරනවා රැජිනව හම්බ වෙන්න ගොඩබිමට යන්න. හැබැයි මේ සිද්ධ වෙලා තියෙන්නේ රැජින නමෝර් ගොඩබිමට ගෙන්න ගන්න කරපු උපායක්. මේ වෙලාවේ ශූරිසා රිරියෝ බේරගන්න නේකියා රාජධානියට ඇතුල් වෙනවා. මේ සිද්ධිය නමෝර් දකින්නේ වකණ්ඩාව මෙයාලට විරුද්ධව කරපු යුද්ධ ප්‍රකාශ කිරීමක් විදිහට. ඉතින් මේ නිසා මෙයා මෙයාගේ හමුදාව කැඳවනවා වකණ්ඩාවට පහර දෙන්න. මේ වෙලාවේ වකණ්ඩාවේ මිනිස්සු ඉතාමත් සාමකාමීව තමයි ජීවත් වෙන්නේ. මේ වෙලාවේ නමෝර් වකණ්ඩාවට ප්‍රහාරයක් එල්ල කරනවා. මෙයා වකණ්ඩාවට පැති කිහිපයකින් ප්‍රහාර දෙන්න පටන් ගන්නවා. මේ නිසා රමුණ්ඩා රැජිනට මෙයාලට හරියට පහර දෙන්න බැරි වෙනවා. ඉතින් මේ නිසා ඇය නියෝග කරනවා මේ ප්‍රහාරයෙන් බේරුණ මිනිස්සුන්ව මෙතනින් ඉවත් කරන්න කියලා. ඒ වගේ මේ වෙලාවේදී බකෝ නමෝර්ගේ හමුදාව එක්ක සටන් කරන්න උත්සාහ කරනවා. ඒත් නමෝර් ලේසියෙන්ම මෙයාව පරාජය කරනවා.
මේ යුද්ධය යන වෙලාවේදී ශූරි උත්සාහ කරනවා එයාගේ යානයෙන් ඇවිත් නමෝර්ට පහර දෙන්න. ඒත් නමෝර් මේ වෙලාවේ වතුරට පයින්නවා. වතුරේදී මෙයා ඉතාමත් වේගවත්. ඒ නිසා ශූරිට බෑ ඔහුට පහර දෙන්න. ඉතින් මේ වෙලාවේදී ඔහු මොහුන්ට පහර දෙනවා. රැජින සහ රිරි මේ වෙලාවේ වතුරට වැටෙනවා. වතුර යටදී රැජින දකිනවා රිරි ගිලෙනවා කියලා. ඉතින් යා රිරිව වතුරෙන් උඩට ගේන්න උත්සාහ කරනවා. නමුත් අන්තිමට රැජින මෙතනදී මිය යනවා. ඒත් නමෝර් මේ දේ ගැන කිසිම පසුතැවීමක් වෙන්නේ නැහැ. ඔහු කියනවා රිරිව එයා ගාවට ගෙනාවේ නැත්නම් තවත් සතියකින් ආයෙත් මෙයාලට පහර දෙනවා කියලා. වකණ්ඩාවේ දැන් ඉතිරි වෙලා ඉන්න සිහසුන්ට උරුමකම් කියන එකම කෙනා තමයි ශූරි. ශූරි මේ වෙලාවේ ඉතාමත් කෝපයෙන් ඉන්නේ. ශූරියාගේ අම්මගේ මරණය ගැන දුක් වෙන එක ප්‍රතික්ෂේප කරනවා. ශූරි උත්සාහ කරන්නේ ආයෙම අර ඖෂධය නිර්මාණය කරන්න. මොකද එතකොට ශූරිට පුළුවන් බ්ලැක් පැන්තර්ගේ ශක්තිය ලබාගෙන නමෝර් මේ කරපු දේ පරිගන්න. මේ වෙලාවේ ශූරි තීරණය කරනවා නමෝර්තිව බ්‍රේස්ලට් එකේ තාක්ෂණය භාවිතා කරලා ඖෂධය නිර්මාණය කරන්න. ශූරි සහ රිරි දෙන්න එකතු වෙලා යුද්ධයට අවශ්‍ය ආයුධ නිර්මාණය කරන්න පටන් ගන්නවා. ශූරි මේ වෙලාවේදී ඩොරාගේ අලුත් ඇඳුම නිර්මාණය කරලා ඉවරයි. මේ ඇඳුමේ ගොඩක් ආයුධ වගේම සුපිරි හැකියාවල් තියෙනවා. රිරි එයාගේ ඇඳුම කලින්ටත් වඩා හොඳට හදනවා. ඇය කියනවා මේ ඇඳුමත් යුද්ධයට යොදා ගන්නවා කියලා. මේ වෙලාවේදී ශූරිගේ උත්සාහය සාර්ථක වෙනවා. ඇයට පුළුවන් වෙනවා ඖෂධය නැවත නිර්මාණය කරන්න. ඉතින් මේ නිසා මෙයාලා ඖෂධය වවන්න පටන් ගන්නවා. නේකියා ඖෂධ දියරේ හදලා ශූරිට ලබා දෙනවා. මෙතනදී සම්ප්‍රදායට අනුව ශූරි යන්නේ එයාගේ මුතුන් මිත්තන්ගේ ලෝකයට. හැබැයි මෙයාට මෙයාගේ අම්මව නම් දකින්න ලැබෙන්නේ නැහැ. මෙයාට මුණ ගැහෙන්නේ මෙයාගේ ඥාති සහෝදරයා වුණ කිල්මුංගල්ව. ශූරි පුදුම වෙනවා මෙයා මෙතන ඉන්නෙක් ගැන. ශූරිට මේ වෙලාවේ තේරෙනවා එයාගේ මුතුන් මිත්තන් එයාව අතහැරලා දාලා කියලා. ඒ නිසා තමයි එයාට මෙතනදී මොහුව මුණ ගැහෙන්නේ. ශූරි කිල්මුංගල් එක්ක කතා නොකර ඉන්න හැදුවත් ඔහු කියනවා ශූරිට එයාව හමු වුණේ දෙන්න සමාන නිසා කියලා. දෙන්නටම අවශ්‍ය වෙන්නේ පරිගැනීම නිසා තමයි මෙයාලා හමුුනේ කියලා ශූරිට කියනවා. ඒ වගේම මෙයා කියනවා හිටු බ්ලැක් පැන්තර් මිනිස්සු ඉතාමත් දුර්වල අය කියලා. ඒ නිසා තමයි එයා ඖෂධ පැලෑටි පුච්චලා දැම්මේ කියලා කියනවා. මොකද ඖෂධය නැතුව කවදාවත් බ්ලැක් පැන්තර් කෙනෙක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මෙයා අන්තිමට කියනවා මෙයා ශූරිගේ ඇඟ ඇතුලේ ඉතාමත් ශක්තිමත් බ්ලැක් පැන්තර් කෙනෙක්ව දකිනවා කියලා. මේ වෙලාවේ ශූරි නැවතත් අවදි වෙනවා. ඇයට ගොඩක් තරහ ගින් ඉන්නේ ඇයට ඇගේ මුතුන් මිත්තම හමු වෙන්න බැරුණ එකට. නේකියා හිතන්නේ මෙයාලා කරපු වැඩේ අසාර්ථක වුණා කියලා. ඒ නිසා මේ වෙලාවේ තරහට පහර දෙන්න ශූරි දැනගන්නවා මේ වෙනකොටත් එයාට බ්ලැක් පැන්තර්ගේ ශක්තිය ලැබිලා කියලා. ඉතින් මේ සුපිරි බලයත් එක්ක ශූරි තීරණය කරනවා නමෝර්ට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කරන්න. මුලින්ම බකා ශූරි සමග එකඟ වෙන්නේ නැහැ. ඔහු ශූරි කියන දේ මෙතනදී ප්‍රතික්ෂේප කරලා දානවා. ඒ ශූරිට එයා කියන දේ අහන්න ඕනි කමක් නැහැ. ඉතින් ඒ නිසා වකණ්ඩා හමුදාව නමෝර්ට පහර දෙන්න සූදානම් වෙනවා. මෙයාලා සියලු දෙනා ආයුධ සන්නද්ධව සබ්මරීන් එකක් වගේ නැවක් ළඟට යනවා. මේක පාවිච්චි කරලා නමෝගේ රාජධානිය දිහාවට ගමන් කරනවා. රාජධානියට ඉහළින් නැව නතර කරලා ශූරිට පුළුවන් වෙනවා නමෝර් සහ එයාගේ ආමි එක මුහුද මතු පිටට රැගෙන එන්න. දෙගොල්ලෝ අතර දරුණු සටනක් ආරම්භ වෙනවා. සටනේ මුලදී වකණ්ඩා හමුදාව නමෝර්ගේ හමුදාවට ඉතාමත් ලේසියෙන් පහර දෙනවා. හැබැයි ටික වෙලාවක් යද්දී මෙයාලා දැනගන්නවා මොහුගේ ආමියකේ පිරිස වැඩි කියලා. මේ වෙලාවේ රිරි එයාගේ යුද ඇඳුමත් ඇඳන් මේ ආමියකත් එක්ක එක දිගට සටන් කරනවා. ඒ වගේම ශූරිත් නමෝර් සමග මුහුණට මුහුණ සටන් කරන්න පටන් ගන්නවා. ශූරි නමෝර්ව එයාගේ උගලට අසු කරගෙන එයාගේ යානයට නග ගන්නවා. ශූරිගේ සැලසුම් වෙලා තියෙන්නේ නමෝරෝ එයාගේ යානයේ දාගෙන කාන්තාරයකට අරගෙන යන්න. මොකද එතකොට නමෝර්ගේ ශක්තිය අඩු වෙන නිසා. නමෝර් ශූරිගේ උගලට අහු වෙලා කියලා දැනගත්තම බකු වකණ්ඩා හමුදාවට අණ කරනවා මෙතනින් පසු බහින්න කියලා. ඒත් නමෝරා මෙයාලගේ නැවේ එන්ජින් විනාශ කරලා. ඒ නිසා මෙයාලට මෙතනින් කොහෙටවත් යන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා මෙයාලා මුහුද මැද හිර වෙලා ඉන්නේ. මේ නිසා නමෝර්ගේ හමුදාව වකණ්ඩා හමුදාවට දරුණු විදියට පහර දෙන්න පටන් ගන්නවා. මෙයාලා මුහුදේ ඉන්න විවිධ මාළු පාවිච්චි කරලා මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ නමෝර් සහ ශූරි කාන්තාරේ ඉතාමත් දරුණු සටනක් යනවා. මේ කාන්තාරේ තාමත් නමෝර් ඉතාමත් ශක්තිමත්. ඒ නිසා සටනේදී ශූරිට හෙල්ලයකින් අයිනවා. ඊට පස්සේ නමෝර් ආයෙත් සාගරයට යන්න තමා හදන්නේ. මොකද කාන්තාරයේ උණුසුම නිසා මෙයාට දැන් වතුර අවශ්‍යයි. මේ වෙලාවේ ශූරිට පුළුවන් වෙනවා එයාගේ ශරීරයෙන් හෙල්ලේ එළියට ඇදලා ගන්න. මේ වෙලාවේ ශූරි නැවතත් නමෝර්ගේ ඉදිරියට ඇවිත් වකණ්ඩා ෆෝ එවර් කියලා නමෝර්ගේ ශරීරයේ පුච්චනවා. මේ නිසා නමෝර් ඉතාමත් දුර්වල වෙලා
බිම වැටෙනවා. මේ වෙලාවේ ශූරි බිම වැටුණු හෙල්ලේ අරන් නමෝරව මරලා දාන්න උත්සාහ කරනවා. ඒත් මේ වෙලාවේ ශූරිට රැජිනව පේනවා. රැජින ශූරිගෙන් ඉල්ලනවා ඔහුට යන්න දෙන්න කියලා. මොකද රැජින කැමති නෑ මේ සටනේදී ලේ වැගිරීමක් සිදු වෙනවට. නමෝර අවසානයේදී ශූරිට යටත් වෙනවා. නමෝර අවසානයේදී ශූරිට යටත් වෙනවා වගේම ශූරිට එකඟ වෙනවා වකණ්ඩාවේ මිත්‍රයෙක් වෙනවා කියලා. දෙන්නම යුද්ධය වෙන තැනට පැමිණෙනවා සමගම වකණ්ඩා හමුදාව සහ නමෝර්ගේ හමුදාව යුද්ධය නතර කරලා සියලු දෙනාම සාමදාන වෙනවා. මේ සටන ඉවරලා ටික දවසක් ගත වුණාට පස්සේ වකණ්ඩාවට පුළුවන් වෙනවා ඖෂධ පැලෑටිය නැවත වගා කරන්න. රිරී වකණ්ඩාවලින් පිටත් වෙලා යන්න කලින් එයාට තෑග්ගක් හම්බෙනවා. ඒ ශූරි එයාට කාර් එකක් දෙනවා. මේ වෙලාවේ නමෝර්ගේ රාජධානියේ නමෝරා ඉතාමත් කෝපයෙන් ඉන්නේ. මොකද නමෝර් වකණ්ඩාවේ මිත්‍රයෙක් වෙනවා කියලා පොරොන්දු වුණ නිසා. මේ වෙලාවේ නමෝර් කියනවා වකණ්ඩාවට ඉතාමත් ඉක්මනින් මෙයාලගේ උදව් අවශ්‍ය වෙන වෙලාවක් එනවා කියලා. ඒ අවස්ථාව ප්‍රයෝජනට අරන් බාහිර ලෝකයෙන් පලිගමු කියලා. ශූරි වකණ්ඩාවේ නැති වෙලාවේ බකා තමා මේ වගකීම් බාර අරන් කටයුතු කරන්නේ. මේ වෙලාවේ ශූරි ගිහින් තියෙන්නේ හයිටි වල ඉන්න නේකියාව හම්බෙන්න. මේ වෙලාවේ ශූරි මුහුද අයිනට ගිහින් සුදු පාට සලුවක් පුලුස්සලා දානවා. මේ දෙයින් අපිට තේරෙනවා ශූරි එයාගේ අම්මගේ සහ සහෝදරයාගේ මරණය පිළිගත්තා කියලා. නේකියාට චාලාගෙන් පුතෙක් හම්බෙලා. චාලා තීරණය කරලා ඉඳලා තියෙන්නේ තමන්ගේ පුතා මේ ගමේ ජීවත් කරවන්න. මොකද එතකොට වකණ්ඩාවෙන් එන ප්‍රශ්න වලින් තමන්ගේ පුතාට ප්‍රශ්නයක් එන්නේ නැහැ. මෙයාලා මේ පුතා මෙතනදී හඳුන්වන්නේ ටිසෝට් කියලා. ඒත් ඇත්තටම මෙයා ප්‍රින්ස් චාලා කියලා දැනගද්දි මේ මූවි එක ඉවර වෙනවා.